කල්පනා කරලා බලන්න. ඔයා දැන් ඉන්නේ ඔයාගේ ලයිෆ් එකේ end stage එකේ. ඒ කියන්නේ අන්තිම කාලේ. ඉතින් කරන කියන ගොඩක් දේවල් ඔයාට ටිකෙන් ටික අමතක වෙලා යනවා. ඔයාගේ daily routine එකේ සමහරක් දේවල් නෙමෙයි ගොඩාක් දේවල් අමතක වෙලා යනවා. ඉතින් ඔයාගේ ડોක්ටර් ඔයාට රෙකමන්ඩ් කරනවා MRI ස්කෑන් එකක් කරන්න කියලා. ඔයාගේ බ්‍රේන් එක චෙක් කරන්න. මොකද ડોක්ටර් උනත් තාම ඩයග්නෝස් කරලා නැහැ ඔයාට තියෙන ඩිමෙන්ෂියා තත්ත්වයක්ද? එහෙමත් නැත්නම් ඇල්සයිමර් තත්ත්වයක්ද කියලා. ඉතින් ඒ විතරක් නෙමෙයි. ડોක්ටර් ඔයාට රෙකමන්ඩ් කරනවා, ඇඩ්වයිස් කරනවා ඔයාගේ ජීවිතේ unfinished businesses මොන හරි තියෙනවා නම්. ඒ කියන්නේ ඔයාටම ඉවරයක් කරගන්න බැරි වෙච්ච businesses, full stop එකක් තියන්න බැරි වෙලා කමාවකින් නතර වෙච්ච දේවල්, ඒ වගේ unfinished business තියෙනවා නම් ඉවරයක් කරන්නයි කියලා. ඉතින් මං අහන්නේ ඔයාලගේ ජීවිතේ ඒ වගේ unfinished businesses තියෙනවද? එන්න එකතු වෙන්න. The Reader YouTube channel එකත් එක්ක like කරන්න, comment කරන්න, subscribe කරන්න. අපේ දරන් ඇවිල්ලා තියෙන්නේ ටච් 2024 මැයි 29 තියේටර් රිලීස් වෙච්ච ෆිල්ම් එකක්. ටච් කියන්නේ අයිස්ලැන්ඩික් ෆිල්ම් එකක් කිව්වොත් හරි. මේ ෆිල්ම් එක ඇතුලේ ලැන්ග්වේජස් තුනක් තියෙනවා. ඒ තමයි ජපනීස්, ඉංග්ලිෂ් වගේම අයිස්ලැන්ඩික්. මේ ලැන්ග්වේජස් තුනත් එක්ක බ්ලෙන්ඩ් වෙලා තමයි මේ ෆිල්ම් එක සම්පූර්ණයෙන් දිවයන්නේ. පැය 2 මිනිත්තුවක රන් ටයිම් එකක් තියෙනවා. ඒ වගේම ඩිරෙක්ටර් වෙන්නේ බල්තසා කොමකුර්. මෙතනදී ස්ක්‍රීන් ප්ලේ එකටත් එයා සම්බන්ධ වෙනවා. ඒ වගේම මේ ෆිල්ම් එකට බේස් වෙලා තියෙන ටච් කියන නවල් එකමයි. ඒත් එක්කම IMDb ratings ගත්තොත් එම 7.4 වගේ රේට් එකක් අරගෙන තියෙන. box office ගත්තොත් එම 2.75 million dollars box office වාර්තාවක් එක්ක තමයි මේ ෆිල්ම් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මේ ෆිල්ම් එකේ background එක ගැන කතා කරේ. එහෙනම් අපි ෆිල්ම් එකේ කතාව දිහාට හැරෙමු. මේ කතාවේ ටච් කතාව ඇතුලේ මේන් කැරක්ටර්ස් කිහිපයක් තියෙනවා. කිහිපයක් කියන්නේ මිකෝ කියන්නේ මේකේ ඉන්න ලස්සන ජපනීස් ගෑල් ළමයා. ඒ වගේම ක්‍රිස්ටෝෆර් කියන්නේ අයිස්ලැන්ඩික් තරුණයා. ඉතින් අයිස්ලැන්ඩික් තරුණයෙක් සහ ජපනීස් යුවතියක් අතර ඇති වෙන ආදර අන්දරයක් කිව්වොත් මං හරි. මේක ලොකු ටයිම් ලයින් එකක් එක්ක දිවෙන කතාවක්. 1960 ගණන් වල කතාවක් යනවා. ඒ වගේම 1980 වගේම කොරෝනා පැන්ඩමික් සිටුේෂන් එක ඇති වෙච්ච 2019 2020 මේ කාල පරාසය ඇතුළත දිවෙන කතාවක්. මේ කතාව විශේෂත්වය වන්නේ ඔයාලට බලා ගන්න පුළුවන් කතාව බලන්න පටන් ගත්ත වෙලාවේ ඉඳන් ඒ කියන්නේ දැන් ගොඩාක් කතන්දරවල ගොඩාක් ස්ටෝරිස් වල දකින්න තියෙන්නේ ප්‍රසන්ට් සිනාරියෝ එක යනවා. ඒ කියන්නේ වර්තමාන කතාව යන වර්තමාන කතාවෙන් ඊට පස්සේ ෆ්ලෑෂ්බැක් ෂොට් විදිහට ඊළඟ කතාව පටන් ගන්න. ඒ කියන්නේ එක්කෝ එකපාරට ගැසිලා හැරලා හීනයක් විදිහට වගේ හරි නැත්නම් මතකය පරණ මතකයක් මතක් කිරීමක් එක්ක වගේ තමයි කතාව දිවයන්නේ. හැබැයි මේ කතාවේ මේ ටච් ෆිල්ම් එකේ විශේෂත්වය වන්නේ කතාව පටන් ගන්න ප්‍රසන්ට් ටයිම් එකෙන්. ඒ කියන්නේ ක්‍රිස්ටෝෆර්ට තියෙනවා ලෙඩක්. එයාට මතකයේ අමතක වෙන ලෙඩක් තියෙනවා. අපේ මේ මේන් කැරක්ටර් ක්‍රිස්ටෝෆර් එයා ඉන්නේ මේ කොරෝනා පැන්ඩමික් සිටුේෂන් එකේ. ඒක 2020 2019 කාලේ කියලා කියන්න පුළුවන්. එතකොට රටවල් වහගෙන යනවා. ලොක්ඩවුන් කිරීමක් යනවා. ඒ කියන්නේ රටවල් වලින් එහාට මෙහාට යන්න බැරි වෙන තත්ත්වයක් එනවා. මෙයාගේ මේ මතක අමතක වෙන ඇල්සයිමර් හරි ඩිමෙන්ෂියා තාම හරියට ඩයග්නෝස් කරලා නැහැ. මෙයා ડોක්ටර්ගෙන් ඇඩ්වයිස් ගන්න යනවා. කන්සල්ට් කරන්න යනවා. එතෙන්දී ડોක්ටර්යාට කියනවා MRI ස්කෑන් එකක් කරලා මොලේ චෙක් කරගන්න ඕනේ කියලා. එතෙන්දී එයා ડોක්ටර්ගෙන් අහනවා මගේ ඔළුව ඇතුලේ තියෙන සීක්‍රට්ස් එළියට ගන්නත් කියලා. අන්න එතනින් තමයි ડોක්ටර් කියන්නේ. ඉතින් මේ වගේ ස්ටේජ් එකකදී මේ වගේ සිටුේෂන් එකකදී ගොඩක් අය කරන්නේ තමගේ ජීවිතේ ඉවර කරන්න බැරි වෙච්ච එහෙම නැත්නම් unfinished businesses ඉවර කරන්න යන එක කියලා. අන්න එතනදී ක්‍රිස්ටෝෆර්ට මම කියන්නේ මේ අවුරුදු 75ක මහල්ලට ඔළුවට සංඥාවක් එනවා මගේ ජීවිතෙත් අන්න එහෙම unfinished business එකක් තියෙනව නේද කියලා. ඉතින් එතනින් තමයි මේ ටච් ෆිල්ම් එකේ ස්පාර්ක් එක පටන් ගන්න. ඒ කියන්නේ ෂොට්ස් ටික ලස්සනට ගලපගෙන ඉස්සරහට ෆ්ලෝ වෙන්න පටන් ගන්න. මෙයා ඇවිල්ලා ෂෙෆ් කෙනෙක්. යාටම කියලා රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. until further notice board එකක් දාලා මෙයා යනවා යන්න. මෙයා කොහෙටද යන්නේ? මෙයා ජීවත් වෙන්නේ අයිස්ලන්තේ. මම මුලින් කිව්වා වගේ ලැන්ග්වේජස් තුනක් එක්ක තමයි. ඒ කියන්නේ අයිස්ලන්ඩික්, ජපනීස් වගේම ඉංග්‍රීසි ලැන්ග්වේජස් තුනක් එක්ක තමයි මේ කතාව ෆ්ලෝ වෙන්නේ. ඉතින් ඔයාලා හිතන්නේ ක්‍රිස්ටෝෆර් කොහෙටද යන්නේ කියලා? අපි බලමු එයා කොහෙටද යන්නේ කියලා. කොරෝනා පැන්ඩමික් සිටුේෂන් එකේ රටවල් වහගෙන යද්දි මෙයාගේ සෝන්යා දුවට මැසේජ් එකක් දාලා වොයිස් මැසේජ් එකක් දාලා කතා බහ කරලා
කියනවා මම යනවා ලන්ඩන් වලට. ඒ කියන්නේ UK. දුවට හරි විස්තරයක් කියන්නේ එයා කියන්නේ ඩිසපියර් වෙච්ච. ඒ කියන්නේ වාෂ් වෙලා නැතිලාගේ යාළුවෙක්ව හොයාගෙන යනවායි කියලා. එයා එච්චරයි යාර නෝට් එකක් ඉදිරිය දෙන්නේ. ඉතින් අයිස්ලන්තෙන් පිටත් වෙනවා එංගලන්තෙට. එංගලන්තෙට යද්දී මෙයා හොයාගෙන යන්නේ කාවද? මෙයා යනවා ටැටූ පාලර් එකක්. ටැටූ පාලර් එකක්. ඒ ටැටූ පාලර් එක ඉස්සෙල්ලා නිපොන් රෙස්ටෝරන්ට් එක කිව්වොත් ඔයාලා විශ්වාස කරනවද? ඉතින් මේ ක්‍රිස්ටෝෆර් කියන අවුරුදු 75ක මහල්ලා ෆ්ලෑෂ්බැක් ෂොට් එක තරුණ කාලයට යනවා. තරුණ කාලය කියන්නේ 1969 එංගලන්තේ ලන්ඩන් වල තියෙන නිපොන් කියන හොටෙල් එකේ එක තමයි මේ සම්පූර්ණ කතාව දිවයන්නේ. මෙතනදී ඔයාලට බලා ගන්න පුළුවන්. ඒ හරි ලස්සනයි. එයාගේ තරුණ කාලේ මේ ක්‍රිස්ටෝෆර්ගේ තරුණ කාලේ එයා රවුම් කන්නාඩි දෙකක් එක්ක ලොකු කොණ්ඩයක් එක්ක, ඒ කියන්නේ කඩාවැටෙන කොණ්ඩයක් එක්ක ඉන්න හරි කෙට්ටු චරිතයක්. එකපාරට මගේ ඔළුවට ගියේ මගේ පර්සනල් ඔපිනියන් එක ජෝන් ලෙනන්ගේ ඇපියරන්ස් එකේ ඒ කියන්නේ අර රෙප්ලිකා එකක් වගේ හරි ලස්සන කැරක්ටර් එකක් තමයි බිල්ඩ් වෙලා තියෙන්නේ. යන් ඒජ් එකේ ක්‍රිස්ටෝෆර්ගේ කැරක්ටර් එක ලොකු ස්ක්‍රීන් ටයිම් එකක් හම්බෙලා තියෙනවා. ඒක මාර ඉන්ටරෙස්ටිං. ඉතින් මං ඉස්සෙල්ලත් කිව්වා වගේ මේ කතාව විශේෂත්වය තියෙන්නේ ප්‍රසන්ට් ටයිම් එකේ පාස්ට් ටයිම් එකේ ෆ්ලෑෂ්බැක් ෂොට් එක එකට බ්ලෙන්ඩ් වෙලා තමයි යන්නේ ෆ්ලෝ එක. දැන් ගොඩක් කතාවල එහෙම නෙමෙයිනේ. ප්‍රසන්ට් ටයිම් එකේ ඉවරලා ඊට පස්සේ අතරමැද ඒක බ්‍රේක් වෙලා තමයි ෆ්ලෑෂ්බැක් ෂොට් එක කියන්නේ. හැබැයි මේ කතාවේ ඉන්ටරෙස්ටිංම පොයින්ට් එක වෙන්නේ ප්‍රසන්ට් ටයිම් එකයි පාස්ට් ටයිම් එකේ ෆ්ලෑෂ්බැක් ෂොට් එක වෙන් වෙලා ඩිවයිඩ් කරලා නැතුව එකට බ්ලෙන්ඩ් කරලා තියෙනවා. ඒක හොඳටම අයිඩෙන්ටිෆයි කරගන්න පුළුවන්. මොකද ප්‍රසන්ට් ටයිම් එකේ කලර් ග්‍රේඩින් ගත්තොත් එමු ටිකක් අමු. ඒ කියන්නේ අමු කියන්නේ අපිට මේ දකින්න පුළුවන් අර සන්ලයිට් එකත් එක්ක කලර් ග්‍රේඩින් එකක් තමයි කරලා තියෙන්නේ. හැබැයි බල්තසා සහ සිනමටෝග්‍රැෆි පැත්තට ගොඩක් බර පුද්ගලෙක් කියලා අපිට කියන්න පුළුවන්. මොකද ඔයාට පාස්ට් ටයිම් එක, ඒ කියන්නේ 1969 ලන්ඩන් වල තිබුණු වයිබ් එක, ඒ වගේම 1980 වල තිබුණු වයිබ් එක කලර් ග්‍රේඩින් වල පොඩ්ඩක් අර වෝම් ලයිට් එකක් එක yellowish orange light එකක් තමයි දීලා තියෙන්නේ. එතකොට ඔයාට වයිබ් එක ඔයාටම ෆීල් වෙනවා. ඒ කියන්නේ මම කියන්නේ යන් ඒජ් එකේ ක්‍රිස්ටෝෆර්ගේ සහ මිකෝගේ කැරක්ටර්ස් බිල්ඩ් වෙන්නේ ඒ orange vibe එකක් එක්ක, ඒ warm light එකක් එක්ක. ඒක ඇත්තටම ඉන්ටරෙස්ටිං. ඊට පස්සේ දැන් අපි කතා කර ඉඳී ප්‍රසන්ට් ටයිම් එකේ, ඒ කියන්නේ අවුරුදු 75 ක්‍රිස්ටෝෆර් යනවනේ ලන්ඩන් වලට. යන්නේ ටැටූ පාලරයකට. හැබැයි ඇත්තට මෙතන ටැටූ පාලරයක් නෙමෙයි තිබුණේ, නිපොන් රෙස්ටෝරන්ට් එක. නිපොන් රෙස්ටෝරන්ට් එකට කොහොමද ක්‍රිස්ටෝෆර් ප්ලග් වෙන්නේ? තරුණ කාලේ එයා ඉගෙන ගන්නවා ලන්ඩන් ස්කූල් එකේ ඉකොනොමික්ස් තමයි ඉගෙන ගන්න. හැබැයි එයාට ලොකු ඉන්ට්‍රස්ට් එකක් තිබුණේ නැහැ මේ এডুকেෂන් කම්ප්ලීට් කරලා වෙනම ගමනක් යන්න. එයාගේ ආසාව තිබුණ වෙනම පැත්තකට. හැබැයි මෙයාගේ ගෑන්ග් එකක් එක්ක, සෙට් එකක් එක්ක පාර යන ගමන් මෙයා දකිනවා නිපොන්. ඒ කියන්නේ ලන්ඩන් වල නිපොන් රෙස්ටෝරන්ට් එකේ වේකන්ට් එකක් දාලා තියෙනවා සපෝටර් කෙනෙක්, ඩිෂ්වොෂර් කෙනෙක් කියලා කිව්වොත් හරි. මෙයා යනවා ජොබ් එකක් හොයාගෙන. පාර්ට් ටයිම් කියලා හිතලා තමයි යන්නේ. මෙයා ගියාට පස්සේ අහනවා මං ආවා වේකන්ට් එකක් තියෙනවා, ඔයාලා හයර් කරනව නේද සපෝටර් කෙනෙක්ව කියලා. ඉතින් සපෝටර් කෙනෙක්ව හයර් කරනවා කියලා මෙයා ආවට පස්සේ මෙයාත් එක්ක කතා කරන එනවා ඒ නිපොන් රෙස්ටෝරන්ට් එකේ ඕනර් තකාහෂි සන්. එතනදී ලොකු ඉන්ට්‍රස්ට් එකක්, ලොකු ඉන්ටරැක්ෂන් එකක් ඒ කන්වර්සේෂන් එක ඇතුලේ යන්නේ නැහැ. මොකද මෙයා ෆොරෙනර් කෙනෙක්, අර ජපනීස් කෙනෙක්. ඒ දෙන්න අතර ලොකු ලින්ක් එකක් එතන බිල්ඩ් අප් වෙන්නේ නැහැ. නමුත් මෙයාට කියනවා ඕකේ පහුවෙන්දට එන්න ඉන්ටර්විව් එකට ටයිම් එකක් දෙනවා. එතනදී මෙයා ආපස්සට එද්දී ලස්සන ගෑල් ළමෙක් දොර අරගෙන එනවා. ඒ දොර අරගෙන එන ෂොට් එකයි අවුරුදු 75ක මහල්ලා විදිහට ක්‍රිස්ටෝෆර් ටැටු පාලයකට ගිහිල්ලා කතා බහ කරන. ඒ කියන්නේ ටැටු පාලයකට යන ෂොට් එකයි බෙල් රින් වෙන සද්දේ එකට ඒ ෂොට් එක ලස්සනට බ්‍රේක් කරලා තියෙනවා. ඒක මාර සිනමැටික් එකක්. ඒක ඔයාලට බලන්න පුළුවන් ෆිල්ම් එක බලාගෙන යද්දි. ඒක ඒ ෂොට් දෙක ලින්ක් කරලා තියෙන විදිහ මාර ලස්සනයි. ඉතින් මෙයා පහුවෙන්දා එන්න, ඒ කියන්නේ මේ ඉන්ටර්විව් එකට ආපහු එන්න ඉන්ස්පිරේෂන් එකක්, මොටිවේෂන් එකක් ගන්න ඒ ලස්සන ගෑල් ළමයි දිහා බලලා. මෙයා හිතා ගන්නව නෑ පහුවෙන් දෙන්න ඕනේ අනිවාර්යෙන් කියලා. මෙයා නිකන් අර කට්ටියත් එක්ක ජෝක් එකකට වගේ කතා කර ගිහිල්ලා තමයි නිකන් මේ යන්න ගියේ. පහුවෙන් ඉඳලා ඉන්ටර්විව් එකට ඇවිල්ලා කතා බහ කරනවා. හැබැයි එතනදී වුණා තකාෂි සන්ගේ දිනා ගන්න තරම් ලොකු ඉන්ටරැක්ෂන් එකක් හම්බෙන්නේ නැහැ. හැබැයි එතනදී මෙයා මෙන්ෂන් කරනවා මෙයා අයිස්ලන්ඩ් වල, එයා කියන්නේ එයාගේ හෝම් කන්ට්‍රි එකේ මෙයා ෆිෂින් එහෙම ගිහිල්ලා තියෙනවා. මාළු අල්ලන්න ගිහිල්ලා තියෙනවා. බෝට්ටු වල එහෙම ගිහිල්ලා තියෙනවා. මුහුදේ මාළු අල්ලන්න ඒ වැඩවල නිරත වෙලා තියෙනවා කියලා. අන්න එතනදී තකාෂි සන්ගේ ඔළුවට අයිඩියා එකක් යන ඕකේ මෙයාගේ මෙහෙම වැඩක් ගන්න පුළුවන් කියලා. ඉතින් දෙන්න හොඳ ඉන්ටරෙස්ටිං කතා බහක් එක්ක තමයි යන්නේ. අයිස්ලන්ඩ් යාගේ මැප් එක, යාගේ වර්ල්ඩ් මැප් එක අරගෙන යා ජීවත් වුණේ කොහෙද කියලා පෙන්නනවා. මාළු අල්ලන ගියා කියලා කතා බහ කරනවා. ඊට පස්සේ තකාෂි සන් එයාව හයර් කරනවා. එයාව කියන්නේ මේ යන් ඒජ් ක්‍රිස්ටෝෆර්ව
හයර් කරලා ක්‍රිස්ටෝෆර්ගේ මූලික රාජකාරිය වෙන්නේ ඩිෂ් වොෂ්. ඒ කියන්නේ රෙස්ටෝරන්ට් එකේ ඉතුරු වෙන කෑම පිඟන් ඒවා හොදන එක. මේන් ජොබ් එක වෙන්නේ ඩිෂ් වොෂ් කරන එක. එතනදී තකාෂි-සන් ඉන්ට්‍රොඩියුස් කරලා දෙනවා මිකෝව. මිකෝ කියන්නේ තකාෂි-සන්ගේ දුව. ඒත් එක්කම රෙස්ටෝරන්ට් එකේ වැඩ කරනවා. මේ රෙස්ටෝරන්ට් එකේ මෙයාලා තුන්දෙනාට අමතරව තව කිහිප දෙනෙක්ම වැඩ කරනවා. සම්පූර්ණ මේ ටච් කතාව ඇතුලේ රෙස්ටෝරන්ට් එකේ වෙන behind the scenes සහ එයාලා වැඩ කරන විදිය තමයි ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. මේ කතාවේ මං ආසම් පාර්ට් එක තමයි ක්‍රොස් කල්චරල් එක්ස්චේන්ජ් එක. ඒ කියන්නේ මුලින්ම කිව්වනේ අපි මේකේ අයිස්ලන්ඩික් කතාව වෙන ජපනීස් ඉංග්‍රීසි මේ ලැන්ග්වේජස් තුනත් එක්කම බ්ලෙන්ඩ් වෙලා මේ කතාව රන් වෙන්නේ. ඉතින් මේ කතාව ඇතුලේ ලැන්ග්වේජ් එක විතරක් නෙමෙයි ඒ කල්චර්ස් වල තියෙන ලස්සන අයිස්ලන්ඩ් වල තියෙන ලස්සන ජපාන් වල ඒ වගේම 1969 ඒ කියන්නේ 60 ගණන් වල තිබුණු ලන්ඩන් වල වයිබ් එක ඔයාලට බලා ගන්න පුළුවන්. මෙතනදී ඩ්‍රොප් අවුට් වෙච්ච ක්‍රිස්ටෝෆර් ෆුල් ටයිම් ඩිෂ් වොෂර් කෙනෙක් විතර නිපොන් රෙස්ටෝරන්ට් එකේ වැඩට යනවා. එතනදී එයා මිකෝ වෙනුවෙන් මොකද එයාට ආව පොඩි ස්පාක් එකක් පපුව ඇතුළෙම ස්පාක් එකක් ආව මිකෝ වෙනුවෙන්. මෙයා දන්නේ මිකෝට බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් ඉන්නවද නැද්ද මොනවත් ප්‍රශ්න දන්නේ නැහැ. මෙයාට ඇට්‍රැක්ෂන් එකත් එක තමයි මෙයා ෆුල් ටයිම් ඩිෂ් වොෂර් කෙනෙක් විතර නිපොන් වල වැඩට යන්නේ. එතනදී මෙයා ජපනීස් ටික ටික ඉගෙන ගන්නවා. ඒ කියන්නේ මෙයාට හොඳටම නෙක්ස්ට් ලෙවල් එකට යනකම් ඉගෙන ගන්න මෙයාට අවශ්‍ය වෙන්නේ කමියුනිකේෂන් පාර්ට් එකට. මොකද හැංගීම් ප්‍රකාශනයේදී ඇස් වලින් කතා කරනවට වඩා වචන වලින් ප්‍රකාශ කරන්න පුළුවන් දේවල් තියෙනවානේ. ඉතින් මෙයා ටික ටික ජපනීස් ඉගෙන ගන්නවා. ඒ විතරක් නෙමෙයි. තකාෂි-සන් හයිකු ලියන්න හරි දක්ෂයෙක්. හයිකු කතා කරනවා, හයිකු කියවනවා. ඉතින් මෙයාත් හයිකු ලියන්න පටන් ගන්නවා. කන්ජි ඉගෙන ගන්න පටන් ගන්නවා. මෙයාගේ තියෙන ඌමනාව තමයි මිකෝ එක්ක හොඳ අන්තර් සම්බන්ධතාවයක් ඉන්ටර්කනෙක්ෂන් එකක් පටන් ගන්න එක. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේ ෆිල්ම් එක පුරාවටම ක්‍රිස්ටෝෆර් මං කියන්නේ යන් ඒජ් එකේ ක්‍රිස්ටෝෆර් වගේම ඕල්ඩ් ඒජ් එකේ අවුරුදු 75ක මහල්ලගේ මේ කැරක්ටර් එකේ තියෙන විශේෂත්වය යන්නේ එයා වැඩිය ඇග්‍රසිව් හරි ඇරගන් පුද්ගලෙක් නෙමෙයි. මේ සම්පූර්ණ කැරක්ටර් එකම බිල්ඩ් කරලා තියෙන්නේ හරි ස්ලෝ පේස් එකක් එක්ක. ඒ කියන්නේ ඒක එන ස්ලෝ වයිබ් එකක් එක්ක තමයි කැරක්ටර් එක. එයා කතා බහ කරන විදිය වුණත්, එයාගේ එක්ස්ප්‍රෙෂන්ස් පෙන්වන විදිය වුණත්, මොකද මම මුලින්ම කිව්වා වගේ ලොකුර ඩයලොග්ස් එක්ක නෙමෙයි එයා ගනුදෙනු කරන්නේ. එයාගේ ඇස් වලින් එයා කතා කරනවා. හැබැයි මෙයා කන්ජි ඉගෙන ගන්නේ මිකෝ එක්ක ඇස් වලින් කතා කරනට වඩා කටින් කතා කරන්න. ඉතින් මේ ටච් එක ඇතුලේ රොමැන්ටික් ඩෙවලොප්මන්ට් එකක් වෙන්නේ කොහොමද? ඕනම කතාවක ආදරන්දරයක් තියෙද්දි ඒ කතාව ලස්සනට ගලාගෙන යනවා. මෙතනදී ක්‍රිස්ටෝෆර් සහ මිකෝ අතර ආදරයක් පටන් ගන්නේ කොහොමද? ක්‍රිස්ටෝෆර්ගේ ඉන්ටරැක්ෂන් එකක් තිබුණාට, එයාගේ කැමැත්තක් තිබුණාට මිකෝ වෙනුවෙන් මිකෝට එතකොටත් බොයිෆ්‍රෙන්ඩ් කෙනෙක් හිටියා. හැබැයි ඒ සම්බන්ධතාවයට තකාෂි-සන් නැත්තම් එහෙමත් නැත්තම් මිකෝගේ තාත්තා වැඩි කැමැත්තක් තිබුණේ නැහැ. මිකෝගේ තාත්තාගේ තකාෂි-සන්ගේ මේ අකමැත්ත මතම මේ සම්බන්ධතාවය බ්‍රේක් අප් වෙනවා. ඒ කියන්නේ මෙතන ෂොට් එකක් තියෙනවා ඔයාලට බලා ගන්න පුළුවන්. නිපොන් එක ඇතුළටම රෙස්ටෝරන්ට් එක ඇතුළටම ඇවිල්ලා මිකෝගේ බොයිෆ්‍රෙන්ඩ් තකාෂි-සන් එක කතා කරනවා. එතනදී යාලා අතර යම්කිසි සංවාදයක් ගොඩනගෙනවා. එතනින් පස්සේ ඒ ෆෑක බ්‍රේක් වෙනවා. ඉතින් මිකෝ ඇවිල්ලා එයාගේ කැරක්ටර් එක බිල්ඩ් කරලා තියෙන්නේ හැඟීම් ප්‍රකාශ කරනවා. ඒ කියන්නේ ඩිරෙක්ට් හැඟීම් ප්‍රකාශ කරනවා. ඒත් එක්කම තාත්තත් එක්ක නිතරම ගැටෙනවා. ඒ කියන්නේ තාත්තා සහ දුව අතර තියෙන රිලේෂන්ෂිප් එකේ ගැටීම් ඔයාලට බලා ගන්න පුළුවන්. නිතරම වාද විවාද කරගන්නවා, ප්‍රශ්න ඇති කරගන්නවා. එතකොට කරන්නේ බෑක් යාඩ් එකට. ඒ කියන්නේ නිපොන් රෙස්ටෝරන්ට් එකේ තියෙන බෑක් යාඩ් එකට ගිහලා ස්මෝක් කරනවා, සිගරට් එකක් පත්තු කරගන්නවා. හැබැයි ක්‍රිස්ටෝෆර්ගේ චරිතේ ඊට වඩා හාත්පසින්ම වෙනස්. ක්‍රිස්ටෝෆර් කරන්නේ පැත්ත කරලා. ඒ කියන්නේ ෆ්‍රී ටයිම් එකේ ඩිෂ් වොෂ් කරලා ඉවරුනාට පස්සේ ෆ්‍රී ටයිම් එකේ එළියට ගිහිල්ලා එයා ජපනීස් ඉගෙන ගන්නවා. ඒ වගේම පොඩි රේඩියෝ එකක් තියාගෙන සින්දු අහනවා. එයා නිතරම ස්මෝක් කරන්නේවත් නැහැ. හැබැයි මිකෝ එක්ක ඉඳිද්දි ස්මෝක් කරනවා. මෙතනදී මේ චරිත දෙක එකට කොහොමද ගැලපෙන්නේ? රොමැන්ටික් ඩෙවලොප්මන්ට් එකකට කොහොමද යන්නේ? තකාෂි-සන්ගේ මැදිහත් වීමත් එක්ක මිකෝගේ එෆැක් බ්‍රේක් වුණාට පස්සේ මිකෝ වෙන ඔප්ෂන් එකක් විදිහට ක්‍රිස්ටෝෆර් එක්ක යාළු වෙන්නේ නැහැ. ඇත්තටම දෙන්නගේ හොඳ කනෙක්ෂන් එකක් දලුලනවා. ඔයාලට ඒක මේ කතාව ඇතුලේ බලන්න පුළුවන්. අනිත් විශේෂ කාරණේ තමයි මේ ටච් ෆිල්ම් එක ඇතුලේ ඔයාලට බලා ගන්න පුළුවන් පොයම්ස්, හොයල්ස්. ඒ කියන්නේ සින්දු නිපොන් රෙස්ටෝරන්ට් එක ඇතුලේ දී ක්‍රිස්ටෝෆර්ට chance එකක් හම්බ වෙනවා ඩොක්ටර් කොබෑෂි කියලා කෙනෙක්ගේ උපන්දින සැමරීමකට. බර්ත්ඩේ පාටි එකදී ක්‍රිස්ටෝෆර්ට ඉන්වයිට් කරනවා. ඒ කියන්නේ තකාෂි-සන්ම ඉන්වයිට් කරනවා. ඔයා කියනවා දන්න සින්දුවක් කියන්නයි කියලා. එතකොට එන්න එතනදී අයිස්ලන්ඩික්. මෙයා ගොඩක් ලැජ්ජාවට බර ෂයි පුද්ගලෙක් ක්‍රිස්ටෝෆර් කියන්නේ යන් එජ් එකේ ක්‍රිස්ටෝෆර්. ඉතින් එයා එතනදී අයිස්ලන්ඩික් කොය එකක්. ඒක සින්දුවක් කියලා කියන්නත් පුළුවන්. ඒක කියන හරිය ලස්සනට ගායනා කරනවා. ඒකේ තේරුම
මීනින් එක එතනින් ජැපනීස් කට්ටියට මිකෝ ඇතුළු ජැපනීස් කට්ටියට තේරෙන්නේ නැහැ. හැබැයි අන්න එතනදී මිකෝගේ ඇස් එක්ක ක්ලෝස් අප් ෂොට්ස් කිහිපයක් යනවා ක්‍රිස්ටෝෆර් සහ මිකෝගේ අතර. අන්න එතනදී තමයි මිකෝගේ ඇතුලෙන් ක්‍රිස්ටෝෆර් වෙනුවෙන් යම්කිසි කැමැත්තක් ආදරයක් වගේම කනෙක්ෂන් එකක් පටන් ගන්න කියලා ඔයාලට වගේම මටත් තේරුණා. ක්‍රිස්ටෝෆර්ගේ ජොබ් එකේ රූටින් එක තිබුණේ ඉවිනිං ටයිම් එකේ. හැබැයි එක තැනකදී තකාෂි සන්ගෙන් මෙයා රික්වෙස්ට් කරනවා ක්‍රිස්ටෝෆර් රික්වෙස්ට් කරනවා මං පහුවෙන් දිනක් මෝර්නින් ටයිම් වැඩට එන්න කියලා. ඒ කියන්නේ බ්‍රෙක්ෆාස්ට් එක රෙඩි කරන්නද කියලා. අන්න එතනදී තකාෂි සන් වෙල්කම් කරනවා අනිවාර්යෙන්ම එන්න ක්‍රිස්ටෝෆර් සන් ඔය ඇවිල්ලා වැඩ කරන්න කියලා. මිකෝට ක්‍රිස්ටෝෆර් ඉන්වයිට් කරනවා පහුවෙන්ද ඇවිල්ලා එයා හදන කැමරා රස විඳින්න කියලා. පහුවෙන්දා ක්‍රිස්ටෝෆර් ජැපනීස් අයගේ තියෙන ඒ ඇඳුම ඒ යුනිෆෝම් එක ඇඳගෙන වැඩ පටන් ගන්නවා. මෙයා රෙඩි කරනවා. මෙයා රස කෑමක් හදනවා. ඒ වයිබ් එක ඔයාලට බලන්න පුළුවන්. ඒ කියන්නේ මේක ඇවිල්ලා අර කල්නෝරි ස්කූල් එකක යන ස්ටෝරි එකක් වගේ. හැබැයි මේක ලස්සන ආදර අන්දරයක්. එතනද මිකෝ ඇවිල්ලා මෙයාගේ කෑම රස විඳිනවා. ඔයිෂි හරිම රසයි කියලා එයා ට්‍රීට් කරනවා. අන්න එතනදී මිකෝගේ කැරක්ටර් එකේ තියෙන behaviors ඒ කියන්නේ attributes ගත්තොත් එහෙම එයා ඇවිල්ලා ස්ට්‍රේට් ෆෝවර්ඩ් ප්‍රශ්න කරනවා. ඒ කියන්නේ ඒ කැරක්ටර් එක බිල්ඩ් කරලා තියෙන බල්තසා කියන ඩිරෙක්ටර් මිකෝගේ කැරක්ටර් එකට ඔබලා තියෙනවා ඒ වගේ ඇටිටියුඩ්ස් එක හරි ලස්සනයි. ඒ කියන්නේ එයා ඩිරෙක්ට් අහන ක්‍රිස්ටෝෆර්ගෙන් ඔයාට ගෑල් ළමෙක් ඉන්නවද? ඔයාගේ අයිස්ලන්ඩ් වල ඔයාගේ හෝම් ටවුන් වල ඔයාගේ මදර් කන්ට්‍රි එකේ ගෑල් ළමෙක් ඉන්නවද කියලා ෆෑ එකක් තියෙනවද? ඇත්තටම එයාට ආදරය කරනවද? ඒ විතරක් නෙමෙයි. අතුලාන්ත තොරතුරු පවා මිකෝ ක්‍රිස්ටෝෆර්ගෙන් ප්‍රශ්න කරනවා. හැබැයි එයා ෂයි පුද්ගලෙක්. එයා එහෙම ඩිරෙක්ට් ආන්සර් එකක් දෙන්නේ නැහැ. අන්න එතනදී තමයි දෙන්න ගොඩක් ක්ලෝස් වෙලා සම්බන්ධතාවයක් පටන් ගන්නෙ. ඉතින් ඊට පස්සේ මේ ටච් ෆිල්ම් එක ඇතුළේ ඔයාලට බලා ගන්න පුළුවන් මිකෝගේ සහ ක්‍රිස්ටෝෆර්ගේ ආදර කතාවේ ලස්සන ගලා යාම. මේ දෙන්න එකට උයනවා, එකට වැඩ කරනවා. ඊට පස්සේ එකට ක්‍රිස්ටෝෆර්ගේ රූම් එකේ ඉන්නවා. ඊට පස්සේ මිකෝගේ ගෙදර යනවා. මිකෝගේ ගෙදර ගියාට පස්සේ ගොඩාක් දේවල් විස්තර කතා බහ කරලා දෙන්න කාලේ ගත කරනවා. හරි ලස්සන කාලයක් ගත කරනවා. ඔයාලට මං ඉස්සෙල්ලත් කිව්වාගේ yellowish warm light vibe එකත් එක්ක මේ shots ටික බලා ගන්න පුළුවන්. එකින් එකට ලස්සනට ගලපලා cinematography පැත්තට ගොඩාක් බර කරලා තමයි මේ shots ටික ඔයාලට බල්තසා ඩිරෙක්ටර් මේ ෆිල්ම් එක ඇතුලේ පෙන්වලා දීලා තියෙන්නේ. ඉතින් මේ කතාව මෙහෙම ගලාගෙන යද්දි නිතරම අහන දෙයක් තමයි ක්‍රිස්ටෝෆර් නිතර මිකෝගෙන් අහන දෙයක් තමයි තාත්තා දැනගත්තොත් මේක ප්‍රශ්නයක් වෙයි නේද? ඒ කියන්නේ තාත්තා මේ සම්බන්ධයට මොනවා හරි දෙයක් කරයිද? ඒ කියන්නේ බාධා කරයිද? ඩිස්ටර්බන්ස් එකක් වෙයිද? නමුත් මිකෝගේ එහෙම හැඟීම් ප්‍රකාශනයක් කෙරෙන්නේ නැහැ. කමක් නැහැ. අපි අපේ කාලය ගත කරමු. අපි මේ ජීවිතේ විඳිමු. අන්නේ තැන ඉඳන් තමයි මේ ෂොට්ස් කීපෙම ගලාගෙන යන්නේ. තකාෂි සන් වගේම මිකෝ යාළගේ ඩෙන්ටිෆිකේෂන් එක වැඩි රිවීල් කරන්නේ නැහැ. ඒ කියන්නේ යාළ ජපනීස් අය. හැබැයි නිපොන් රෙස්ටෝරන්ට් එක UK ඒ කියන්නේ එංගලන්ත ලන්ඩන් වල තියෙන්නේ. මෙයාලගේ ඩෙන්ටිෆිකේෂන් ඒ කියන්නේ කොහෙද මුල? ඒ කියන්නේ ජපානේ කොහෙද? මොකද එක තැනකදී ක්‍රිස්ටෝෆර් තකාෂි සන්ගෙන් ප්‍රශ්න කරනවා කොහෙද? ඒ කියන්නේ හෝම් ටවුන් කොහෙද? ඒ වගේ ප්‍රශ්න එක වාසි දේශය යනවා කියන්නේ. එතනදී යා කියනවා ටෝකියෝ වල. ටෝකියෝ වලින් ආවේ කියලා. හැබැයි ඇත්තම කතාව කියන්නේ මිකෝ. එයාලා ඇවිල්ලා තියෙන්නේ හිරෝෂිමාවෙන්. හිරෝෂිමාව කියන්නේ ඒතන ලොකු කතාවක් තියෙනවා. ඒ ලොකු කතාව මේ කතාව බලාගෙන යද්දි ඔයාලටත් බලන්න පුළුවන්. මිකෝගේ ක්‍රිස්ටෝෆර්ගේ මේ ලව් ස්ටෝරි එක මෙහෙම ගලාගෙන යද්දි එක තැනකදී කන්ෆ්ලික්ට් එකක්. ඒ කියන්නේ මේ දෙන්නට සෙපරේට් වෙන්න සිද්ධ වෙනවා. සෙපරේෂන් එක වෙන්නේ කිසිම හේතු කාරණාවක් නොදන්වා මිකෝ ක්‍රිස්ටෝෆර් දාලා යනවා. ක්‍රිස්ටෝෆර් දාලා යන්න වෙන්නේ ඇයි? එකපාරටම නිපොන් රෙස්ටෝරන්ට් එක වහලා දානවා. තකාෂි-සන් පේචෙක් එකක් ගෙවලා සම්පූර්ණ බැලන්ස් පේමන්ට් එක ගෙවනවා. ඒ කියන්නේ ක්‍රිස්ටෝෆර්ගේ තිබුණු බැලන්ස් පේමන්ට් එක සෙටල් ඩවුන් කරලා නිපොන් රෙස්ටෝරන්ට් එක වහලා දානවා. අනිත් වැඩ කරන කට්ටියටත් ඉන්ෆෝම් කරනවා. ඉතින් අන්න එතනදී ක්‍රිස්ටෝෆර් පුදුමයටපත් වෙනවා. එකපාරට මොකක්ද උනේ? මිකෝ මිසින් වෙලා යන්න යනවා. ඒ යන්න දවසකට කලින් මොකද ක්‍රිස්ටෝෆර් ඒ වෙනකොනුත් මොකද ඒ වෙලාවේ වැඩ කර ඉන්නේ ක්‍රිස්ටෝෆර්. ඔයාලට ඒ ෂොට් එක බලා ගන්න පුළුවන්. ඒ වැඩ කර ඉන්න වෙලාවේ මිකෝ එකපාරටම හදිස්සියෙන් කලබලින් වගේ ඇවිල්ලා ක්‍රිස්ටෝෆර් එක්ක කතා කරනවට වඩා එතන ඒ ෂොට් එක ඔයාලට බලන්න පුළුවන්. එකට ඉන්නවා ආදරය කරනවා. ඒ මොහොතක ආදරේ. ඒ කියන්නේ හදිස්සි ආදරය කියලා කිව්වොත් හරි. ඒ කියන්නේ මිකෝගේ පැත්තෙන් එයා සමුගන්න try කරන වෙලාව. හැබැයි ක්‍රිස්ටෝෆර්ගේ පැත්තෙන් ගත්තොත් එයාගේ තවත් එක ආදරය කරන වෙලාවක් කියලා කිව්වොත් හරි. එතනින් සමු අරගෙන
මිකෝ යන්න යනවා. හැබැයි යන්න කලින් එයාගේ ඇස් දෙකේ කඳුළු පිරලා තියෙනවා. ඒ වගේම එයාගේ අම්මා පාවිච්චි කරපු මිකෝගේ අම්මා පාවිච්චි කරපු ෆුජියාමා කන්ද ඇඳලා ලස්සනට පේන්ටිං කරපු කප් එක ක්‍රිස්ටෝෆර්ට තෑගි කරලා යනවා. ඉතින් මිකෝ සමු ගන්නවා. ක්‍රිස්ටෝෆර් තනි වෙනවා. 1969 එංගලන්තේ ලන්ඩන් වල ඒ වෙච්ච ප්‍රශ්නෙත් එක්ක ද වර්තමානයේ කියන්නේ ප්‍රසන්ට් ටයිම් එකට આવුත් 2020 කොරෝනා පැන්ඩමික් සිටුේෂන් එකේ තමයි අවුරුදු 75ක ක්‍රිස්ටෝෆර් ජීවත් වෙන්නේ. මං අහන්නේ අවුරුදු 50කට පස්සේ ඇයි එයාගේ මතකයකට ඒ කියන්නේ පරණ ජීවිතයක් හොයාගෙන යන්නේ? මට තියෙන ප්‍රශ්නේ ඒකයි. අවුරුදු 50ක් තිස්සේ ක්‍රිස්ටෝෆර් මොකක්ද කරේ? එයාට තිබුණා මිකෝව හොයන්න. මිකෝට මොකද උනේ කියලා හොයන්න. අඩුම ගානේ ජපානයට ගිහිල්ලා පාරක් ගානේ ඇවිදලා හරි මිකෝව හොයාගන්න. ඇත්ත කතාව හොයාගන්න. නමුත් ක්‍රිස්ටෝෆර් නැහැ. එයා අයිස්ලන්තයට ඇවිල්ලා එයා වෙනම පෞල් ජීවිතයක් ගත කරලා වයිෆ්ගේ ෆොටෝ එකක් තියෙනවා. මං හිතන්නේ වයිෆ් නැති වෙලා ලොකු රිවීල් කිරීමක් එතන වෙන්නේ නැහැ. සෝන්යා කියලා දුවෙක් ඉන්නවා. එයාගේම කියලා රෙස්ටෝරන්ට් එකක් දාගෙන පාඩුවේ සාමකාමී ජීවිතයක් ගත කරලා තියෙනවා. මට නම් හිතුනේ මගේ පෞද්ගලික මතය, මගේ පර්සනල් ඔපිනියන් එක කිව්වොත් හරි ක්‍රිස්ටෝෆර්ට මීට කලින් මිකෝ හොයාගන්න තිබුණා. එහෙමනම් මේ කතාව මීට වඩා හාත්පසින්ම වෙනස් වෙන්න තිබුණා. අවුරුදු 50ක් තිස්සේ මිකෝ දැන් ජීවත් වෙනවද? ඉතින් මෙයාට ඉවර කරගන්න බැරි වෙච්ච බිස්නස් එක ඉවර කරන්න යද්දී මොන වගේ කොන්ෆිඩන්ස් එකකින්ද මෙයා ජපානයට හරි ආපහු එයා ඉන්න තැනකට යන්නේ? ඉතින් මෙයා හොයන්න ගන්නවා. මෙයා හොයන්න යද්දී මිකෝගේ ඇඩ්‍රස් එකක් හම් වෙනවා. ඒ කියන්නේ ජපානයේ එයාගේ සුපුරුදු වාසස්ථානට. එහෙමත් නැත්නම් එයාගේ උපන් ගමට ගිහිල්ලා. ක්‍රිස්ටෝෆර් ජපානට යනවා මිකෝ හොයාගෙන. ලොකු ගමනක්. අයිස්ලන්ඩ් වලින් තමයි ගමන පටන් ගත්තේ. MRI ස්කෑන් එකේ රිසල්ට් එන්නත් කලින් එයාගේ රිපෝට්ස් බලන්නත් කලින් ෆ්ලයි කරන්න ගත්තා. අයිස්ලන්ඩ් වලින් UK වලට. UK වලින් දැන් ජපානට. ඉතින් ජපානට ගියාට පස්සේ මෙයා හොයාගෙන යනවා මිකෝව. මිකෝගේ ඇඩ්‍රස් එක මෙයාට හම්බෙලා තියෙන්නේ. මිකෝ ජීවත් වෙන්නේ ඇපාර්ට්මන්ට් එකක. ඇපාර්ට්මන්ට් එක ගාවට වෙලා පල්ලෙහාට වෙලා බලන් ඉන්නවා. රෝස් මල් ටිකක් අතේ තියාගෙන. අවුරුදු 75ක ක්‍රිස්ටෝෆර් එයාගේ මග හැරිච්ච. ඒ කියන්නේ අවුරුදු 50කට කලින් සෙපරේට් වෙච්ච මග හැරිච්ච ආදරේ හොයාගෙන ඇවිල්ලා තියෙනවා ජපානයට. ඉතින් මේ කතාව සිද්ධ වෙන්නේ කොරෝනා පැන්ඩමික් සිටුේෂන් එකේ. ප්‍රසන්ට් ටයිම් එක කියන්නේ කොරෝනා පැන්ඩමික් එක කියලා අපි පුන කිව්වනේ. ඉතින් මෙතනදී ගොඩක් කට්ටිය මාස්ක් දාගෙන ඉන්නේ. ක්‍රිස්ටෝෆර් උනා ට්‍රැවල් කරද්දි මාස්ක් එක දාගෙන ඉන්නේ. සහ මෙයා පල්ලෙහාට වෙලා ඒ කියන්නේ වේටින් ඉන්නවා. මොකද එයා දැක්ක තකාෂි-සන් මිකෝ සන්. ඒ කියන්නේ එයාලගේ නේම් ටැග් එකක් එක්ක පල්ලෙහා ගහලා තියෙන ඇපාර්ට්මන්ට් එකකට. එතකොට මෙයා කන්ෆර්ම් කරගත්තා මිකෝ ජීවත් වෙන්නේ මේ ඇපාර්ට්මන්ට් එකේ කියලා. හැබැයි එයා ෆස්ට් ටයිම් ආවේ නයිට් ටයිම් එකක. ඉතින් රෑ වෙලා වැඩි. මෙයා පහුවෙන්ද ආපහු ඇවිල්ලා පල්ලෙහාට වෙලා බලාගෙන ඉන්නවා. ඉතින් නමුත් මිකෝට රින් කරාට බෙල් එක රින් කරාට මිකෝගේ පැත්තෙන් ආන්සර් එකක් එන්නේ නැහැ. මෙතනදී ඒත් ක්‍රිස්ටෝෆර් තාමත් බලන් ඉන්නවා. පල්ලෙහාට ආපු ගෑනු කෙනෙක්ට පණිවිඩ දෙනවා. මම ක්‍රිස්ටෝෆර් ජපනිස් වලින් කතා කරනවා. මම මිකෝව හම්බෙන්න ආවේ මිකෝගේ ෆ්‍රෙන්ඩ් කෙනෙක් කියලා, පරණ යාළුවෙක් කියලා දැනුවත් කරනවා. ඉතින් එයා ක්‍රිස්ටෝෆර්ව එක්කන් යනවා. හැබැයි ඒ වෙනකොට මිකෝට කොරෝනා වෛරස් එක හැදිලා හොස්පිටලයිස් වෙලා ඊට පස්සේ ගෙදර ඇවිල්ලා දවසයි වෙන්නේ. ඉතින් ක්‍රිස්ටෝෆර් යනවා අවුරුදු 50කට පස්සේ එයාගේ පරණ ජපන් පෙම්වතියව හම්බෙන්න. දොර එහා පැත්තේ ඉඳන් අහනවා මිකෝ. ඒ ෂොට් එක මාර ලස්සනයි, සෙන්සිටිව්. දොර එහා පැත්තේ ඉඳන් මිකෝ අහනවා is that you ක්‍රිස්ටෝෆර්? ඇත්තටම මේ ඇවිල්ලා ඉන්න ඔයාද ක්‍රිස්ටෝෆර්? එයා රිප්ලයි කරනවා ඔව් මම තමයි ක්‍රිස්ටෝෆර්ම තමයි ඇවිල්ලා ඉන්නේ කියලා. හරි සෙන්සිටිව් ෂොට් එකක්. මොකද එතනදී දොර එහා පැත්තේ ඉඳන් මිකෝ එයාගේ ඡායාවක් ෂැඩෝ එකක් තමයි පේන්නේ. ට්‍රාන්ස්පරන්ට් මත් නෙමෙයි මිරර් එක. මොකද මට ෆීල් වුණේ ෂොට් එකේදී ක්‍රිස්ටෝෆර් අවුරුදු 50ක් තිස්සේ මිකෝ හොයාගත්තේ නැති වුණාට මිකෝනේ කිසිම දෙයක් නොකිය තාත්තත් එක්ක ජපානයට ආවේ. ක්‍රිස්ටෝෆර්ට කිසිම උත්තරයක් තිබුණේ නැහැ. එයා දන්නෙත් නැහැ මොකක්ද උනේ කියලා. අන්න එතනදී මේ අවුරුදු 50කට පස්සේ ආවා වුණත් මූණට මූණ හම්බෙන්න බැරි තත්ත්වයක්. ඒ කියන්නේ කොහොමද ඒ කියන්නේ රිග්‍රෙට් එකක්, ඇතුළාන්තයෙන් එන පසුතැවීමක්, ඇටෝන්මන්ට් එකක්. ඒ වගේ හැඟීමකින් තමයි මිකෝ පෙළුනේ, සෆර් කරේ.
හැබැයි ක්‍රිස්ටෝෆර් රෝසමල් ටිකක් අතේ තියාගෙන එයාගේ පෙම්වතියව බලන්න ඇවිල්ලා ඉන්නේ. එතනදී ඔයාලට බලා ගන්න පුළුවන් ක්‍රිස්ටෝෆර් දොර අරගෙන ඇතුළට යනවා. මිකෝ ඉන්නවා. දිනට දින මුණ ගැහෙනවා. ඉතින් මේ අවුරුදු 75ක මහල්ලෙක්ගේ ඇස් වලින් කඳුළු වැක්කෙනවා. ඒවා සතුරු කඳුළුද දුක් කඳුළුද? ඒ දෙකම බ්ලෙන්ඩ් වෙලා ආපු කඳුළුද කියලා ඔයාලටම තමයි ජස්ටිෆයි කරගන්න වෙන්නේ. මොකද පුන පුනා මිකෝ ක්‍රිස්ටෝෆර්ගෙන් සමාව ගන්නවා. ඇපොලොජයිස් කරගනවා. මට සමාව වෙන්න. මට ඒ වෙලාවේ කරන්න දෙයක් තිබුණ නැහැ කියලා. හැබැයි ක්‍රිස්ටෝෆර් තරහ හිතෙන වේදනා සහිත වචනයක් පිට කරන්නේ නැහැ. ආදරෙන් මිකෝව බදා ගන්නවා. ඉතින් ඔයාට වගේම මටත් ප්‍රශ්නයක් වෙලා තිබුණේ ඇයි මිකෝ ක්‍රිස්ටෝෆර් දාලා ගියේ? 1969 ලන්ඩන් නුවර නිපොන් රෙස්ටෝරන්ට් එකේ වැඩ කර ඉඳපු ක්‍රිස්ටෝෆර්ගේ ජීවිතේ බ්ලාස් කරලා තකාෂි සන් එක, ඒ කියන්නේ තාත්තා එක්ක ජපානයට බැක් ටු හෝම් ආවේ ඇයි? ඉතින් මේ හැම දෙයකටම උත්තර ඔයාලට මෙතනදී හම්බ වෙනවා. හිබකුෂා කියන්නේ මොකක්ද? ඇටොමික් බෝම්බ් සර්වයිවර්. ඒ ගැන කතා කරනවා. කතාව ඒ කියන්නේ පාස් ස්ටෝරි වුණත් කතා වෙනවා. නමුත් මේ හිබකුෂා සිද්ධිය හින්දාම මිකෝ යාව දාලා ගියයි කියලා ක්‍රිස්ටෝෆර්ට හිතා ගන්න බැරි වෙලා ඉඳී. එයා දන්නේ නැතුව ඉඳී. නමුත් මේ හැම දෙයකටම උත්තර මිකෝ මේ වෙලාවේදී දෙනවා. හිබකුෂා කියන්නේ ඇටොමික් බෝම්බ් සර්වයිවර්. ඒ කියන්නේ දෙවන ලෝක යුද්ධය ඇති වෙච්ච හිරෝෂිමා නාගසාකි වලට වැටිච්ච ලිටල් මෑන් ඇන්ඩ් ද ෆැට් බෝයි. අපි ඒක වෙනම කතා කරමු. දෙවන ලෝක යුද්ධයේ කතාවක් එක්කලා ඉස්සරහට මෙතනදී ඒ පරමාණු බෝම්බ වැටීමත් එක්ක හිරෝෂිමා නාගසාකි වල ඇති වෙච්ච රේඩියේෂන් එක විකිරණශීලී තත්ත්වයත් එක්ක ගොඩක් කට්ටිය, ඒ කියන්නේ තප්පර 9ක් ඇතුළත ලක්ෂයක් දෙනා අළු වෙලා සුන්නත් දුවිලි වෙලා මේ විශ්වයට වාතලයට යනවා, මුසු වෙනවා. ඉතින් ඒ වගේ ඇටොමික් බෝම්බ එකකින් ඇති වෙච්ච රේඩියේෂන්ස් එක්ක ගොඩක් සයිඩ් ඉෆෙක්ට්ස්, ඒ කියන්නේ පරමාණු බෝම්බේ අතුරු ප්‍රතිඵල මේ පරම්පරා ගණනාවක් යනකම් ජෙනරේෂන් යනකම් බලපානවා. ඉතින් මෙතනදී මේ ඇටොමික් බෝම්බ එකේ බ්ලාස්ට් වෙද්දී මිකෝගේ අම්මා ප්‍රෙග්නන්ට්. ඉතින් එයාලගේ විශ්වාසයක් තිබුණා මේ රේඩියේෂන් එකත් එක්ක ජෙනරේෂන් වයිස් එන සයිඩ් ඉෆෙක්ට්ස් ඉපදෙන ඉදිරි පරම්පරාවටත් බලපායි කියලා. ඉතින් හිබකුෂා කියන්නේ ඇටොමික් බෝම්බ එකෙන් සර්වයිව් වෙච්ච කට්ටිය. ඒ කියන්නේ ජීවත් වෙන කට්ටියට පටබැඳිච්ච නමක් කියලා කියන්නත් පුළුවන්. ඔයාලට ඕන තරම් ඒක ඉන්ටර්නෙට් එකේ තියෙනවා ඩීටේල්ස් හොයලා බලන්න පුළුවන්. ඉතින් මේ කතාවේ සුන්දරත්වය ලස්සනම දේ වෙන්නේ ෆැන්ටසි රියලිටි වගේම ට්‍රූ ස්ටෝරිස් බ්ලෙන්ඩ් කරලා තමයි මේ ස්ක්‍රිප්ට් එක රයිට් කරලා තියෙන බල්තසර්. ඉතින් මේ කතාව හිබකුෂා කියන්නේ ඇත්තම දෙයක්. ඉතින් ඒක තමයි මේගොල්ලන්ගේ ලව් ස්ටෝරියට බලපාපු ප්‍රධාන හේතුව. ඒ කියන්නේ ලව් ස්ටෝරිය බ්‍රේක් වෙන බලපාපු ප්‍රධාන හේතුව. ඒ ගැන දැනන් ඉඳී නෑ ක්‍රිස්ටෝෆර්. එතෙන්දී මිකෝ කියනවා මට තව දරුවෙක්ට, ඒ කියන්නේ මගේම කියලා දරුවෙක්ට, මගේම කියලා පෞල් ජීවිතයක් ගත කරලා ආදර සම්බන්ධතාවයක් එක්ක මම මැරි කරලා හස්බන්ඩ් කෙනෙක් එක්ක හොඳ ලස්සන පෞල් ජීවිතයකට පස්සේ දරුවෙක් උපදින්න මට පුළුවන් කමක් තිබුණේ නැහැ. මොකද තකාෂි-සන්, ඒ කියන්නේ මගේ තාත්තා ඒකට විරුද්ධ වුණා. මොකද හැම තැනකදීම මට අවුරුදු 11ක් තමයි මේ හැම දෙයක්ම විස්තර කරේ. මට දැනුවත් භාවයක් තිබුණේ නැහැ. ඉතින් ඒක අපිට තිබුණු ප්‍රශ්නයක්. තාත්තා පුන පුනා කිව්වා මං ඒ වගේ දරුවෙක් මේ ලෝකෙට ගෙනාවොත් එහෙම තවත් ලොකු ප්‍රශ්නයක් වෙයි කියලා. මොකද සයිඩ් ඉෆෙක්ට්ස් මොන වගේ වෙයිද? එහෙම කිසිම දෙයක් දැනගෙන ඉන්නේ නැහැ කියලා. හැබැයි ඔයා දන්නවද ක්‍රිස්ටෝෆර්? මම ජපානයට එන්න කලින් ડોක්ටර් කොබයාෂි ටෙස්ට් කරද්දී මම ප්‍රෙග්නන්ට් වෙලා ඉඳියේ. අන්න එතනදී ක්‍රිස්ටෝෆර්ගේ ඔළුව බ්ලාස්ට් වෙලා යනවා. මොකද ඒ ළමයා ක්‍රිස්ටෝෆර්ගේ අවුරුදු 75ක් වෙනකන් ක්‍රිස්ටෝෆර් දැනන් ඉඳී නෑ එයාට ළමෙක් ඉන්නවා කියලා, පුතෙක් ඉන්නවා කියලා. සෝන්යට අමතරව මිකෝගෙන් එයාට පුතෙක් ඉන්නවා කියලා දැනන් ඉඳී නෑ. එතකොට මොනතරම් ප්ලොට් ට්විස්ට් එකක්ද? ඔයා දන්නේවත් නෑ ඔයාට තවත් රටක පුතෙක්, ජීවත් වෙන පුතෙක් ඉන්නවයි කියලා. ඔයාගේ ඇත්ත ජීවිතේ වයිෆ් ඉන්නවා, දුව ඉන්නවා. හැබැයි අවුරුදු 50කට පස්සේ ඔයාට ආරංචි වෙනවා ඔයාගේ ජපාන් පෙම්වතියත් එක්ක ඒ ගත කරපු කාලෙත් එක්ක ආදර සම්බන්ධතාවයක ප්‍රතිඵලයක් විදිහට පුතෙක් ඉපදිලායි කියලා. ඉතින් ඒ හැම දෙයක්ම රිවීල් කරන්නේ මිකෝ අවුරුදු 50කට පස්සේ. ඉතින් හිතා ගන්න පුළුවන්ද ඔයාලට මේ වෙලාවේ ක්‍රිස්ටෝෆර්ගේ ඔළුවට එන්නේ මොන වගේ දේවල්ද කියලා? එයා ඒ කියන්නේ එක්සයිට්මන්ට් එකකටත් වඩා මාර විදිහට, ඒ කියන්නේ
ගොඩක් දේවල් ඔලුවට එනවා. ඒ කියන්නේ අවුරුදු 50කට පස්සේ මිකෝ හම්බුණා. ඊට පස්සේ හිබකුෂා හින්දයාගේ ෆෑග් බ්‍රේක් අප් වුණා. ඒ හින්දා ආපහු ජපානට ආවා. ජපානට ආවට පස්සේ එයාට පුතෙක් හම්බෙලා. ඒ පුතාගේ නම අකිරා. ඒත් එක්කම මිකෝ කියනවා ඒ පුතාව හදාගන්න දුන්නයි කියලා. මොකද තකාෂි මිකෝගේ තාත්තා බල කරලා තියෙනවා ඇඩප්ට් කරගන්න දෙන්නයි කියලා. ඉතින් වෙනම පවුලකට. ඒ කියන්නේ තාත්තා ඕස්ට්‍රේලියන් ඒ වගේම අම්මා ජපනීස් පවුලකට අකිරව ඇඩප්ට් කරගන්න දුන්නයි කියලා. හැබැයි මිකෝ හැමදාම හවසට අකිරව දකින්නවා. අකිරව බලන්න යනවා. ඒ කොහොමද? අන්න ඒ කතාව අපි දැන් බලමු. මිකෝ ක්‍රිස්ටෝෆර් එක්කන් යනවා එළියට ඩිනර් එක ගන්න රෑ කෑමට. ඉතින් ඒ එළියට එක්කන් යන්නේ අකිරාගේ රෙස්ටෝරන්ට් එකට. ඒක බෝට්ටුවක තමයි තියෙන රෙස්ටෝරන්ට් එක. ඉතින් අකිරා ෂෙෆ් කෙනෙක්. ක්‍රිස්ටෝෆර් වගේම ෂෙෆ් කෙනෙක්. ඔයාලට හිතා ගන්න පුළුවන්ද දෛවයේ සරදම් කියන්නේ ඒවට තමයි. තාත්තට රෙස්ටෝරන්ට් එකක් තියෙනවා. තාත්තත් ෂෙෆ් කෙනෙක් විදිහට වැඩ පටන් අරගෙන තියෙනවා. එයාගේ බැක් ස්ටෝරියේ ෂෙෆ් කෙනෙක් විදිහට වැඩ කරලා තියෙනවා. දැන් මේ අකිරත් ෂෙෆ් කෙනෙක්. ඉතින් තවත් විශේෂම දෙයක් කිව්වොත් එහෙම අකිරා මේනකොට දන්නේ නැහැ එයාගේ බයොලොජිකල් මදර් මිකෝ කියලා. එයාගේ ඇත්තම අම්මා එයාව ඉපැද්දුවේ මිකෝ කියලා. ඒ කිසිම දෙයක් එයා දන්නේ නැහැ. එතන ලස්සන සිදුවීමක් වෙනවා. ඒ බෝට් එකට ඒ හොටෙල් බෝට් එකට එන්න කලින් ක්‍රිස්ටෝෆර් කණුවක් අල්ලගෙන මෙහෙම ඉන්නවා පොඩ්ඩක්. මොකද ක්‍රිස්ටෝෆර් වයසයි දැන් අවුරුදු 75ක්නේ. එයාට ඒ ෂොක් එකකට මොකද එයා බලන්න යන්නේ එයා කවදාකවත් නොදකපු එයාගේම ලෙයින් උපන්න පුතාව. එයාට ෂොක් වෙලා එයා ඒ කණුව අල්ලගෙන ඉන්නවා ටික වෙලාවක්. ඕකේ මම මේකට කොහොම හරි මුණ දෙනවා කියලා අර ඒ ෆීලිං එකේ මිකෝ එක්ක ඇතුළට යනවා. මේ දෙන්න ඇතුළට ගිහලා වාඩි වෙනවා. ඉතින් මිකෝ අකිර දිහා බලාගෙන කතා කරනවා. නමුත් ක්‍රිස්ටෝෆර් ඔලුව උස්සන්නේ නැහැ. නමුත් එයාට වොයිස් එක ඇහෙනවා. එයා බලනවා. මං හිතුවා ඒවලෙවත් මිකෝ කියයි කියලා අපි තමයි ඔයාගේ ඇත්තම අම්මයි තාත්තයි. ඒ කියන්නේ බයොලොජිකල් පේරන්ට්ස්ලා අපි තමයි කියලා. මම ඔයාගේ අම්මා, මේ ඉන්නේ ක්‍රිස්ටෝෆර් ඔයාගේ තාත්තා. එයා අයිස්ලන්ඩ් වල තමයි ඉන්නේ ජීවත් වෙන්නේ කියලා. හැබැයි මං ඒ බලාපොරොත්තු වෙච්ච දේ උනේ නැහැ. ගොඩක් තැන්වලදී අන්න එක මේ කතාව රියලිස්ටික් කියන්නේ ඔයාලා බලාපොරොත්තු වෙන මෙන්න මේ දේ මෙහෙම වෙයි. ඒ කියන්නේ බල්තසා ඩිරෙක්ටර් ඔයා වෙනුවෙන් සාධාරණ කිෂ්ඨ කරයි. අනේ අවුරුදු 50කට පස්සේනේ අකිරට කියන්න තිබුණානේ එයාගේ අම්මයි තාත්තයි ක්‍රිස්ටෝෆර් වගේ මිකෝ කියලා. ඇයි ඒ දේ උන්නේ නැත්තේ? මොකද මේක රියලිස්ටික් ස්ටෝරියක් හින්දා. ඒකේ තියෙන ලස්සනත් අන්න ඒකමයි. ඉතින් මෙතනදී ක්‍රිස්ටෝෆර්ගෙන් අහනවා බලන්න, මිකෝ අහනවා බලන්න ඔයා වගේමයි. ඔයාගේ හැඩරුවමයි. එයාත් ෂෙෆ් කෙනෙක් කියලා. ඉතින් සතුටක් එක්ක දුකක් එක්ක ෂොක් එකක් එක්ක තමයි ක්‍රිස්ටෝෆර් ඒ වෙලාවේ එක්ස්ප්‍රෙෂන්ස්, ඒ කියන්නේ එයාගේ මුහුණුවරේ තියෙන මයික්‍රෝ එක්ස්ප්‍රෙෂන්ස් බ්ලෙන්ඩ් වෙලා ඒ ෂොට් එකේ ඔයාලට බලා ගන්න පුළුවන් වෙන්නේ. එතනින් එළියට එනවා. මගේ බලාපොරොත්තු විද වැටුණා. ඇත්තම රිවීල් කරේ නැති හින්දා. හැබැයි එහෙම නෙමෙයිනේ. අපිට ඕන විදිහට නෙමෙයි කතාව යන්නේ. හැබැයි ඒ ලස්සනත් ඒකමයි රියලිස්ටික් හින්දා. එළියට ඇවිල්ලා මේ දෙන්න ඇවිදගෙන යනවා. ඇවිදගෙන යද්දි මිකෝ ක්‍රිස්ටෝෆර්ගෙන් රික්වෙස්ට් කරනවා ඔයා මතකද ඒ දවස්වල කියන්නේ 1969 නිපොන් වල වැඩ කරද්දී ඔයා ඩොක්ටර් කොබෑෂිගේ බර්ත්ඩේ පාටි එකේදී කිව්ව සෝං එකක් තියෙනවා. අයිස්ලැන්ඩික් සෝං එකක්. ඔයාට දැන් ඒක සිං කරන්න පුළුවන්ද? මොකද අන්න එතනදිත් තමයි මිකෝ එයාට එලි කරන්නේ. ඒ කියන්නේ ක්‍රිස්ටෝෆර්ට කියන්නේ මං ඔයා වෙනුවෙන් මගේ ඇතුළාන්තයේ ආදරයක් ඇති වුණේ අන්න එදා කියලා. ඒකත් අවුරුදු 50ක් යනකම් ඉඳලා තියෙනවා කියන. ඉතින් ගොඩක් දේවල් ඒ දෙන්නට මගේ හරිච්ච දේවල් ගොඩක් තියෙනවා. එතෙන් දෙයා කියන ඔව් මං ඔයාට ආදරයක් ඇති වුණා ඒ සින්දුව කියද්දි ඔයාට පුළුවන් දාපව සිං කරන්න කියලා. පරණ විදියට මේ ලැජ්ජාශීලී මූණත් එක්කම මිකෝ වෙනුවෙන් ක්‍රිස්ටෝෆර් ඒ සින්දුව සිං කරනවා. දෙන්න එකට අත් පටලෝගෙන ඔහේ ඇවිදගෙන යනවා. ඔයාලට බෑග්ග්‍රවුන්ඩ් එකෙන් අහන්න පුළුවන් වෙනවා ඒ අයිස්ලැන්ඩික් සෝං එක. The Reader YouTube channel එකෙන් අපි ඔයාලට ඇයි මේ ටච් ෆිල්ම් එක රෙකමන්ඩ් කරන්නේ? ඔයාලගේ ජීවිතේ පැය 2 මිනිත්තුවක් පොඩ්ඩක් නතර කරගන්න. ඇලොකේට් කරන්න මේ ෆිල්ම් එක බලන්න. මං හේතු කාරණා කීපයක්ම කියන්නම්. අංක 1 ගොඩක් අයට ටච් නොවෙන්න හේතුවක් තමයි මේ ටච් ෆිල්ම් එක
ගොඩාක් ෆේමස් කැටගරි එකේ ඒ කියන්නේ ගොඩාක් ට්‍රේලර්ස් බලලා ඒ කියන්නේ ගොඩාක් හොයලා බලලා ජනප්‍රියතාවය තියෙන ෆිල්ම්ස් නේ ඔයාලා බලන්න පෙළඹෙනවා. හැබැයි ඔයා බැලුවොත් මේ ෆිල්ම් එක ඇතුළේ තියෙන ස්ටෝරි එකත් එක්ක ඒ වගේම ක්‍රොස් කල්චරල් වලට කැමති කට්ටිය. ඒ කියන්නේ ගොඩක් ලැන්ග්වේජස් එක්ක ෆ්ලෝ වෙන කතාස් බලන්න කැමති කට්ටිය. ඒ වගේම ජපානයේ තියෙන කල්චරල් ඩයිවර්සිෆයි එක බලන්න කැමති කට්ටියට ගොඩාක් රෙකමන්ඩ් කරනවා මේ ෆිල්ම් එක. සහ ලව් ස්ටෝරි වලත් ස්ලෝ වයිබ් එකක් එක්ක යන ෆිල්ම් එකක් කියලා කිව්වොත් හරි. සම්පූර්ණ කතාවම ටයිම් ලැප්ස් ඒ කියන ගත්තොත් එහෙම බැක් ස්ටෝරීස් ප්‍රසන්ට් ස්ටෝරීස් බ්ලෙන්ඩ් වෙලා යන කතාවක් විදිහට තමයි ෆ්ලෝ එක යන්නේ. ඉතින් ඒ ටයිප් එකට කැමති කට්ටියටත් රෙකමන්ඩ් කරනවා. ඒ වගේම මිස් කරගන්න නැතුව බලන්න. මොකද ගොඩාක් වෙලාවට ඔයාලගේ ජීවිතේ මගහැරිච්ච තැන් තියන්න පුළුවන්. ඒ කියන්නේ unfinished businesses මට වගේම ඔයාලා හැමෝටම ඒ වගේ businesses ඔයාලගේ ජීවිතේ තියෙන්න පුළුවන්. පෞද්ගලිකව මට දැනෙච්ච දේ තමයි මගේ ජීවිතේ. මොකද මේ ලයිෆ් එක මාර ෂෝට්. ඔයාලට හරි විදිහට ඉවර කරගන්න බැරි වෙච්ච දේවල් තියෙනවා ඇතිනේ. ඒව ඉවර කරන්න. ඒව කොහොම හරි ඉවර කරන්න. ඉතින් අවුරුදු 75ක ක්‍රිස්ටෝෆර් අපිට මේ ෆිල්ම් එක ඇතුලෙන් දෙන මැසේජ් එක ඒකයි. ඔයාගේ මරණය, ඔයාගේ ජීවිතේ එන්ඩ් එක කොතනද වෙයිද දන්නේ නැහැ. හැබැයි ප්‍රශ්නාර්ථයක් එක්ක ඒ ජීවිතේට සමුදෙන ලෑස්ති වෙන්න එපා. ඒක ආදරයක් හෝ වේවා, යම්කිසි වැදගත් කාරණයක් හෝ වේවා. එතෙන්දී ඔයා එන්ඩ් එකක් දෙන්න, ෆුල් ට්‍රයි එකක් දෙන්න. මේ කතාව ගලාගෙන යන ෆ්ලෝ එකත් එක්ක ඔයාගේ ලයිෆ් එකට ගන්න පුළුවන් දේවල් කිහිපයක් තමයි මම කිව්වේ. ඉතින් The Reader YouTube channel එකත් එක්ක ඔයාලා දෙක තුනා ටච් ගැන අපි කතා කරා. ඉතින් මේ ටච් කතාව ඇතුලේ ඔයාලගේ හදවතට ටච් වෙච්ච දේවල් ඇති. ඉතින් ඒවා අපිත් එක්ක ෂෙයා කරගන්න, බෙදා හදා ගන්න. අපේ කමෙන්ට් සෙක්ෂන් එක ඕපන් කරලා තියෙන්නේ. ඔයාලට ඕනම කමෙන්ට් එකක් දාන්න පුළුවන්. ඔයාලගේ ඔපිනියන්ස්, ඔයාලගේ අයිඩියාස් වගේම සජෙෂන්ස් අපිට එකතු කරන්න. අපි මීට වඩා රස කතාවක් එක්ක තවත් දවසක හම්බ වෙනකම් සමුගන්නවා. ජය වේවා.